ඔයාලා දරුවනේ ඇසුර සම්බන්ධයෙන් හොඳ ප්‍රඥාවක් ඇති කරගන්න. ඔයාලා ඇසුරු කරන දේ, ඔයාලා ඇසුරු කරන අය ආශ්‍රය තෝරගනිද්දී නම් ගොඩාක් ප්‍රඥාවන්ත විය යුතුයි. ඒ ගැන ප්‍රඥාව නැතුව ගියොත් දුවේ පුතේ, ඉතින් අපේ ජීවිතේ විනාශي ආරම්භ වෙනවා. සංසාර ගමනේ පෙරම්පුරන් එන අප මහබෝධි සත්වයන්ගේ හිතේ පැතුම් තිබුණා. බෝසත් පැතුම්. අසත්පුරුෂ ඇසුරට නම් මගේ සිත රුචි නොම වේවා. ඒ කිව්වේ මොකද්ද? අසත්පුරුෂ ඇසුරකට ආස හිතෙන්න එපා කවදාවත්. ඇයි හේතුව? අසත්පුරුෂ ඇසුර නිසා ගරු නොකරයි මාපියන්ට, ගරු නොකරයි ගුරුවරුන්ට, වැඩිහිටියන්ටත් ගරු නොකරයි. අසත්පුරුෂයා හිමිහිට යොමු කරන්නේ පාපයටයි. මේකත් හොඳ වැඩක් කියා කරවන්නේ පව් වැඩමයි. අනුකම්පාවෙන් කියන අවවාදේ නුහුරට ගයි හික්මෙන පිළිවෙල කිසිදා අසත්පුරුෂයා නොදනි. ඒ බඳු අසත්පුරුෂයෝ නම් දකින්න නැති එක මොහොතයි. අසත්පුරුෂ ඇසුර ගැන ඔය පැතුම තියාගන්න හිතේ. බෝසත් හිතේ තිබ්බා දෙවෙනි පැතුමක්. නුවණැති සත්පුරුෂ ඇසුර යමෙක් නිතර ලබනා විට මා පිය ගුණ හඳුන ගනි, ගුරු දෙවිවරු හඳුන ගනි, වැඩිහිටියන් හඳුන ගනි, ගරුසරු බව පටන් ගනි. සත්පුරුෂයා නිතරම යොමු කරන්නේ යහපතටයි. වැළකී යුතු යහපතෙන් වළකා රැකවරණයේදී මේකත් හොඳ වැඩක් කියා යොදවන්නේ යහපතටයි. අනුකම්පාවෙන් නිතරම අවවාදයේ මුල් කරගෙන හික්මෙන පිළිවෙල හොඳින්ම සත්පුරුෂයාමයි දන්නේ. උතුම් සත්පුරුෂයෝ එනිසා දැක්කත් මහා සැනසෙල්ලයි. ඔයාලගේ ජීවිතයේ ඇසුරු කරන සජීවී මිත්‍රයෝ සත්පුරුෂයදයි බලන්න නුවණක් ඇති කරගන්න. ඔයාලා නරඹන සමාජ මාධ්‍ය සත්පුරුෂ ඇසුරක් දැයි දකින නුවණක් ඇති කරගන්න. ඔයාලා කියවන පොතපත සත්පුරුෂකමක් ලැබෙන දෙයක් දැයි දකින්න නුවණක් ඇති කරගන්න.